දවසික් මට ගෙවෙනවා මම සයිඩි චංව ඉදෝකක් එක්කං ආවෙත් මාස 3. ඉතින් දැන් එයාට මාස 8කටත් ළඟයි. ඉතින් එයාත් ඒ වගේ චුබුටියට ඇවිල්ලා ඔහි ඔතන වෙලා හිටියා. දැන් ඉතින් එයා මෙතනින් ලොකු අක්කා වුණා. මට මතකයි මට බිමේ ඉඳගෙන නැගිට ගන්නවත් බැරි වුණා. ඉතින් මේ සෙන්සලා තාම නැගිටින්නත් උදව් කළා. අදටත් මම තාම රිකා වෙනවා. හැබැයි ඉතින් මගේ පුංචි පැටිය ටික ටික ලොකු වෙනවා. ඉතින් එයා කරදරයක් නැතුව මෙහෙම ලොකු වෙද්දී මට හරි සතුටුයි. සෑහෙන වේදනා ගොඩක් එක්ක මම මෙයා මෙහෙම ලොකු කරන්නේ කියලා. ඉතින් තාමත් මං රිකා වෙනවා. ඉතින් කවදා හොඳ වේද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඉතින් ඔච්චර අමාරු නම් මට එයාව මේ තරම් ලොකු කරගන්න පුළුවන් වෙන ගැන මං හරි සතුටුයි. නීදි නැති මාස 8ක් කිව්වොත් හරි. ඉතින් තාමත් එයා පාන්දර හැරෙනවා. මං ඉතින් හැරෙනවා. ඉතින් සමහර දවස්වල මට තනියෙන් යනවා. ඒ තරම් මහන්සි. ඒත් ඉතින් අම්මෙක් වුණාට පස්සේ අනිත් දවස්වල මහන්සි කියලා චුට්ටක් හරි ඉන්න පුළුවන් වුණාට දැන් එහෙම ඉන්න බෑ. ගෙදර වැඩ, පන්ති වැඩ බබාගෙමට ඔක්කොම කරන්න බෑ. ඉතින් කවදා හරි එයා ලස්සනට ලොකු වෙනකන් ආසාවෙන් බලන් ඉන්නවා.